හොඳයි අපි අහමු ඔබ දැන් කිව්ව පාසලේ විෂය ධාරාවට වැඩි කරුණු ප්‍රමාණයක්. ඒ තිබෙන විෂයන් වලින් ඔබ කුමන විෂයන්ද විශේෂයෙන් සලකා බලන්නේ? විද්‍යාව වැනි විෂය. විද්‍යාව විෂය ඔබගේ ප්‍රේතම ප්‍රදේශයේ කුමක්ද? ඉලෙක්ට්‍රෝන සරල ඉලෙක්ට්‍රෝන වල රූප සටහනකින් කියන සරල ඉගෙන ගන්න පුළුවන්. සරලව ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ තොරතුරු නිර්මාණය කරපු කෙනෙක් ඔබ දැනගන්නට කැමතියි? හොඳයි. අප සමග සිටිනවා එම ශිල්පසයුරේ තොරතුරු සැකසීමේලා සහායෝ ගුරුවරුන් නියෝජනය කරමින් ගුරුවරයා. ඇයට අප අසා බලමු කොයි ආකාරයකටද මෙම දැනුම නිර්මාණය වුණේ කියලා. ඇත්තටම පාසල් විෂය මාලාවට අනුගත වන ලෙස විෂයන් අඩක් සඳහා විෂය නිර්දේශය ඇති සියලුම අවශ්‍ය කරුණු එක්රැස් කරලා ඒක ගොනු කරලා තමයි මේ ශිල්පසයුර වැඩසටහනේ අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ. තොරතුරු නිර්මාණය කියන්නේ කොයි ආකාරයකද කියලා අපිට විස්තර කරන්න. අපි මධ්‍යම පළාතේ අපි පාසල් ගුරුවරුන් 20 දෙනෙක් පමණ එකතු වෙලා පාසල් විෂය මාලාව 6 වන ශ්‍රේණිය සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා සියලුම විෂය මාලාවන් ගොනු කරගෙන ඊට අදාළ තොරතුරු පාසල් දරුවන්ට අවශ්‍ය ආකාරයට එකින් එක විෂයන් සඳහා සහ ඒකාබද්ධව අවශ්‍ය වෙන ආකාරයට බොහොම පහසුවෙන් අපි හිතන තරමින් දරුවන්ට තේරුම් ගත හැකි ආකාරයෙන් ගොනු කරලා තමයි මේ ශිල්පසයුර ව්‍යාපෘතියට පාඩම් බලව සකස්